සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ගජමෑන් YouTube channel එකත් එක්ක එකතු වුණ ඔබ සියලු දෙනාම. ඉතින් අද ඔයාලට මම ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ශාස්ත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උපශාස්ත්‍රයට අදාළ හතරවන අධීර යටතේ ජෙනරල් රිනෝවේෂන් වර්ක්, ඒ වගේම සෙරමික් ටයිලින් වර්ක්, ප්ලාස්ටරින් වර්ක් රැකියා අයදුම් පත්‍රයක් ඇවිල්ලා තියෙනවා 3 වෙනිදා, ඔක්තෝබර් 3 වෙනිදා. එතකොට මේක තව දවස් ඔක්තෝබර් 7 වෙනිදා දක්වා පමණයි මම හිතන්නේ මේක තියෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට අයදුම් කරන්න කියලා ඉල්ලීමක් කරනවා කැමති අයට, ඊශ්‍රායල් රාජ්‍ය කරා යාමට කැමති අයට. එතකොට මේ ඇප්ලිකේෂන් එක කොහොමද ෆිල් කරන්නේ කියලා තමයි මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නේ. ෆිල් කරනවා නම් අපිට තියෙන්න ඕන මූලික සුදුසුකම් ටිකක් තියෙනවා. එන්නේ මූලික සුදුසුකම් ටික තියෙනවා නම් ඔයාට ගැටලුවක් නැතුවම මේ ඇප්ලිකේෂන් එක යොමු කරන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් මෙතනදී මෙයාලා අයදුම්කරුවෝ 1000ක් බලාපොරොත්තු වෙනවා. එතකොට වයස අවුරුදු 25 45 අතර ඒක අනිවාර්යෙන් තියෙන්න ඕනි. වයස 25ට අඩු නම් මේ ඇප්ලිකේෂන් එක දාන්න බෑ. දැම්මත් ඔයාලට එන්න පුළුවන් ඉන්ටර්විව් එකෙන් ඔයාලා කැපෙනවා, ඒක අනිවාර්යෙන් ෂුවර්. එතකොට මේකේ තියෙන තෝරා ගන්න රැකියා කාණ්ඩයට අදාළව මොනවා දක්ෂතාවයක් සහ පළපුරුද්දක් තිබිය යුතුයි කියලා. එතකොට ඔයාලගේ මූලිකවම ඒ කියන්නේ ඔයාලා සෙරමික් ටයිල් වැඩ, කපරාරු වැඩ, ප්‍රතිසංස්කරණ විදුලි පේනු සවි කිරීම, බ්ලොක් ගල් භාවිතා ක්‍රමයෙන් බිත්ති බැඳීම, පොටි ඇදීම මේ වගේ සාමාන්‍යයෙන් ඔයාලට ආවොත් ගොඩක් දුරට පුළුවන් ඔයාලට අනිවාර්යෙන් දක්ෂතාවයක් තියෙන පැත්තකින් ඉල්ලන්න පුළුවන්. එහෙම ඉල්ලනවා නම් තමයි වඩාත් හොඳ. හේතුව අනිවාර්යෙන් ඔයාලට ප්‍රැක්ටිකල් එකකුත් එන නිසා. එතකොට මේ ප්‍රැක්ටිකල් එකේදී අපිට ඒක මම හිතන්නේ 100%ක් මෙයාලා ප්‍රැක්ටිකල් එක බලනවා. ඒ නිසා අනිවාර්යෙන් මේ ඇප්ලිකේෂන් එක යොමු කිරීමෙන් පසුව නිකන් ඉන්න එපා. පුළුවන් තරම් ඔය ටයිල් වැඩ කරා නම් ටයිල් ආශ්‍රිතව, එතකොට කපරාරු වැඩ කරා නම් කපරාරුවක්, එතකොට ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන්න ඒ ජෙනරල් රිනෝවේෂන් වර්ක් කරා නම් පොටි අදින්න හරි මොනවා හරි ජිප්සම් බෝඩ් භාවිතා කරන්න හරි මේකේ ප්‍රැක්ටිකල් එකක් ඔයාලගෙන් අනිවාර්යෙන් තියෙනවා. ඒ නිසා ඒ ප්‍රැක්ටිකල් එකට අනිවාර්යෙන් සූදානම් වෙන්න ඕන. අවම සුදුසුකමක් විදියට වයස අවුරුදු 25ට වැඩි වෙන්න ඕන. එහෙනම් අපි ඇප්ලිකේෂන් එක කොහොමද ෆිල් කරන්න කියලා කතා කරමු. මොකද වැඩි විස්තර එතනදී අපිට කතා කරගන්න පුළුවන් පසුවට අපි යමු ඇප්ලිකේෂන් එකට. මුලින්ම ඔයාලා කරන්න ඕන ඔයාලගේ බ්‍රවුසර් එකේ slbfe කියලා ටයිප් කරගන්න. මෙතන ඔයාලා slbfe.lk කියලා ටයිප් කරාට පස්සේ ඔයාලට මුලින්ම එනවා මෙතන announcement කියලා. ඒ announcement යටතේ දැනට ඊශ්‍රායල් ඇප්ලිකේෂන් එක කෝල් කරලා තියෙන නිසා 2025 10 තුන ඔයාලට මේක මෙහෙම ටච් කරන්නත් පුළුවන්. මෙතනින් ඊශ්‍රායල් කියන එක ටච් කරලා යන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. එතකොට කෙලින්ම ඔයාලා එතන ඇප්ලිකේෂන් එකට මෙතන සෙට් වෙනවා. එතකොට ඔයා මේ ජෙනරල් රිනෝවේෂන් වර්ක් ඉන් ඊශ්‍රායල් කියන එක නැවත ටච් කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා read instruction, create application, check status, remove application. වාට මේ ශාස්ත්‍රයට අදාළ දීලා තියෙන උපදේශ පත්‍රිකාව මේ read instruction වල දැන් අර මම ඔයාලට පෙන්නපු එක බලන්න පුළුවන්. ඊට පස්සේ create application වලින් ඔයාලට පුළුවන් මෙතන කොළ පාට වගේ තියෙන එක ක්ලික් here ටච් කරාට පස්සේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න යන්න. ඊට පස්සේ check status කියලා තියෙනවා. ඔයාගේ අයදුම් පත්‍රයක් යොමු කරලා තියෙනවා නම් ඒකේ තත්ත්වය මොන වගේද කියලා බලා ගන්නත් එතනින් පුළුවන්. ඒ වගේම ඔයා අයදුම් කරද්දි ඩුප්ලිකේට් එකක් පෙන්නුවොත් ඔයාට ඒක වැඩක් නැත්තම් මෙන්න මේ remove application එක යටතේ ගිහිල්ලා ඒ ඇප්ලිකේෂන් එක අයින් කරන්න පුළුවන්. එහෙනම් අපි වැඩි කතාවක් නැතුව ඇප්ලිකේෂන් එක ක්‍රියේට් කරගන්න යමු. එතන ක්ලික් here කියන එක ටච් කරන්න. ඊට පස්සේ මෙතෙන්ට ගියාට පස්සේ මුලින්ම කරන්න තියලා තියෙන හරියට මේ ඩීටේල් ටික පොඩි ඩීටේල් ටිකක් තියෙන්නේ. මේ ඩීටේල් ටික දීලා මෙතන සබ්මිට් කරන්න විතරයි තියෙන්නේ. ඩීටේල් ටික සබ්මිට් කරන්න විතරයි තියෙන්නේ. එතකොට මෙතන ඔයාලට මුලින්ම පේනවා මෙතන මේක NIC නම්බර් එක දෙනවා. NIC නම්බර් එක හරියට චෙක් කරලා ටයිප් කරනවා. ඊට පස්සේ යට දෙවෙනි කොටුවේ තියෙනවා එතන ඔයාලට පුළුවන් පාස්පෝර්ට් නම්බර් එක
ටයිප් කරන්න පැහැදිලිව බලලා. ඊට පස්සේ මෙතන date of birth කියන එතන ඔයාගේ උපන් දිනය දාන්න. ඊට පස්සේ gender මෙතන ඔයාගේ ගැහැණු පිරිමිභාවය male ද female ද කියන එක දාන්න. ඊට පස්සේ මෙතන surname එක. ඒ කියන්නේ දැන් ඔයා පටන් ගන්න මුදියන්සලාගේ සරත් කුමාර නම් ඔයා මෙතන දාන්න ඕන මුදියන්සලාගේ කැපිටල් වලින් ටයිප් කරන්න. මුදියන්සලාගේ. ඊට පස්සේ මෙතන other name වලට ඉතුරු නම් ටික දාන්න. සරත් කුමාර. එතකොට මෙතන සම්පූර්ණ තාත්තගේ නම මුදියන්සලාගේ ප්‍රේමතිලක වෙන්න පුළුවන්. එතකොට මෙතන ඔයා දාන්න මුදියන්සලාගේ ප්‍රේමතිලක. ඊට පස්සේ මෙතන પાස්පෝර්ට් එක ඔයාගේ බලන්න මෙතන પાස්පෝර්ට් එක්ස්පයර් ඩේට් එක මෙතන પાස්පෝර්ට් එක්ස්පයර් ඩේට් එක වැටෙනවා. එතකොට ඔයාගේ දාලා ඇති પાස්පෝර්ට් එකේ මෙතන ඔයාගේ අවුරුද්ද සිලෙක්ට් කරලා 2000 හිතමුකෝ 27 කියලා 27 ඔක්තෝබර් 3. ඊට පස්සේ එතන ඒක දැම්මා. ඊට පස්සේ ඔයාගේ විවාහක අවිවාහක භාවය මෙතන තියෙනවා. ඔයාලා සිලෙක්ට් කරගන්න පුළුවන්. මේ සිලෙක්ට් කියන තැන ටච් කරාට පස්සේ married ද single ද divorce ද කියලා මෙතන තියෙනවා. ඒ විදිහට ඔයා දාන්න. ඔයා marry කළා නම් marry කළා දාන්න. single නම් single කියලා දාන්න. ඊට පස්සේ මෙතන mobile number එක ඔයාගේ දැන් ළඟ තියෙන mobile number එකක් මෙතෙන්ට දාන්න. හේතුව මෙතෙන්ට verification code එකක් එනවා ඔයාලට. ඒ verification code එක මෙතෙන්ට දාන්න ඕනේ. එතකොට මෙතෙන්ට phone number එක දාන්න. පැහැදිලිව 070 ඔහොම ඔයාගේ නම්බර් එක තියෙන දැන් තියෙන නම්බර් එක දාන්න. දාලා ඉවර වෙලා මෙතන I am not robot කියන එක ඔන්න මේ විදියට ක්ලික් කරගන්න. එතකොට මෙතන හරියක් වැටෙනවා. ඊට පස්සේ මෙතන get verification code කියන එක එවුවට පස්සේ මේ මගේ නම්බර් එක මං දීලා තියෙන නම්බර් එක වැරදි නිසා මට කෝඩ් එක එන්නේ නැහැ. get verification code එක ටච් කරාට පස්සේ ඔයාලට කෝඩ් එකක් එනවා අංක 4කින්. ආවට පස්සේ මෙන්න මෙතන ඒ නම්බර් එක ටයිප් කරන්න. ඒ ආපු නම්බර් එක ටයිප් කරන්න. ඊට පස්සේ දෙවෙනියට ආයේ ඔයාගාව නම්බර් එකක් තියෙනවා නම් එහෙම නැත්නම් ඔයා මැරි කළා නම් ඔයාගේ වයිෆ් ගේ නම්බර් එක හරි නැත්නම් ඔයාගේ අම්මගේ නම්බර් එක හරි ගෙදර කෙනෙක්ගේ නිතරම ෆෝන් එක ටච් එකේ තියෙන කෙනෙක්ගේ ඔයාගේ ළඟ ඉන්න එහෙම විශ්වාසවන්ත කෙනෙක්ගේ නම්බර් එකක් දාන්න. මොකද මැසේජ් එක ආවට පස්සේ ටක් ගාලා ඔයාට ෆෝන් එක බලන්න බැරුණත් තමන්ගේ ළඟ ඉන්න කෙනෙක්ට දැම්මට පස්සේ එයා කියනවනේ. ඊට පස්සේ එතෙන්ට දාන්න මේ මොබයිල් නම්බර් 2 කියන එකට. ඊට පස්සේ ඇඩ්‍රස් ලයින් එකට දානකොට දැන් ඔයාගේ ඇඩ්‍රස් ලයින් එක ඔයා හිතන්නකෝ නම්බර 23 උබුදු පුර රත්න උබුදුපුර ගංගොඩ විල නුගේගොඩ කියලා. එතකොට මේ විදිහට දාන්න ඇඩ්‍රස් ලයින් එක මුලින් එකේ ඔයාගේ ඇඩ්‍රස් ලයින් එකේ නේ විදිහට ඒක බලලා දාන්න. ටවුන් එක එතකොට මෙතන එන්නේ නුගේගොඩනේ. දිස්ත්‍රික් එක එතකොට ඔයාගේ ටවුන් එකට අදාළව ඔයා ඉන්න දිස්ත්‍රික් එකට අනුව ටවුන් කොළඹ මේක දාන්න වගේ දිස්ත්‍රික් එක. ඊට පස්සේ මෙතන ජොබ් සෙක්ට් එක තියෙනවා. ඒ ජොබ් සෙක්ට් එකෙන් ඔයා අනිවාර්යෙන් තෝරගනිද්දි හොඳට පරිස්සම් වෙන්න. මෙතන සිලෙක්ට් සෙක්ටර් කියන එකේ මෙතන කන්ස්ට්‍රක්ෂන් රිනෝවේෂන් එක සිලෙක්ට් කරාට පස්සේ මේ ජොබ් කැටගරි එක තියෙනවා මෙතන. මේ ජොබ් කැටගරි එක මේ පහළම තියෙන එක ඇප්ලයිඩ් ජොබ් කියන එකේ ජෙනරල් රිනෝවේෂන් වර්ක් කියලා වැටලා තියෙනවා. ඒකේ අර සාමාන්‍ය පොදු කියන එක යටතේ ඒකේ ප්ලාස්ටරින් ටයිල් වෙනම තියෙන්නේ. මෙතන බලන්න මේ තියෙන්නේ සෙරමික් ටයිලින් වෙනම තියෙනවා, ප්ලාස්ටරින් වර්ක් වෙනම තියෙනවා, ජෙනරල් රිනෝවේෂන් වර්ක් පොදු කියන එක වෙනම එකක්. ඒකේ තියෙන්නේ 40 කපර් ආරු මම ඒක ඔයාලට ඉස්සෙල්ලා පෙන්නුවා. ඒක බලන්න හොඳට ඇප්ලිකේෂන් එක. ඒ කැටගරි එක හරියට සිලෙක්ට් කරලා මෙන්න මේ ටික හොඳට ආයෙ පොඩ්ඩක් චෙක් කරලා බලලා
මේ යට තියෙනවා submit details කියලා. එන්න එක ක්ලික් කරා නම් ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ මම පෙන්නන්නම්. මේ වගේ කොළ පාටින් ඔයාලට රෙෆරන්ස් නම්බර් එකකුත් එක්ක ඔයාලගේ ඇප්ලිකේෂන් එක සබ්මිට් වුණා කියලා ඩීටේල් එකක් එනවා. ඒකම ඔයාලට මැසේජ් එකකුත් එන්න පුළුවන්. මම පෙන්නන්නම් මොකද කොහොමද එන්නේ කියලා. මෙන්න මේ විදියට your request has been saved successfully request reference is කියලා මේ ඔයාලගේ T අකුරෙන් බඩන් ගන්න reference number එකක් එක්ක මේ විදියට එනවා. එතකොට ඔයාලගේ මෙහෙම ආව කියලා කියන්නේ ඔයාලා දාලා තියෙන ඇප්ලිකේෂන් එක හරි. ඒ විදියට ඩීටේල් ටික තමයි චෙක් කරන්න ඕන. හරියට දෙපාරක් චෙක් කරන්න. ඔයා දැන් ID number එක දානවා නම් හරියට ID number එක ආයි චෙක් කරන්න. ඊට පස්සේ expire date හරියට චෙක් කරලා ඩීටේල් ටික fill කරගන්න. පිළිවෙලට මහා අමාරුවක් නැහැ. නිසා මම හිතනවා මම කියපු දේ පැහැදිලිව තේරෙන්නේ නැති කියලා. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ජයෙන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයේ අපිත් එක්ක රැඳී සිටින්න වැදගත් වීඩියෝ එකක් අපි ආය අනිවාර්යයෙන්ම අරගෙන එනවා. පීබා ආයතනය පිළිබඳවත් ලොටරි සිස්ටම් එකත් එතකොට කොහොමද ඔයාලා ජොබ් වලට සිලෙක්ට් කරගන්නේ? එතකොට ඔයාලා දැනට නිෂ්පාදන ශාස්ත්‍රයට අදාළව දැනට යන ඉන්ටර්වයුව වල තත්ත්වය මොකද්ද? සමුක පරීක්ෂණයකට කොහොමද මුහුණ දෙන්නේ? මේ හැමදේම කතා කරන්න වෙනම වීඩියෝ එකක් අරගෙන එනවා. එහෙනම් සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්.